සුබම සුබ දවසක්. ඔන්න අදත් අලුත් වීඩියෝ කරන් ඔයාලට අද මං කතා කරන්න ඔයාලත් එක්ක විශේෂ AI එකක් ගැන. මේ AI එකෙන් ඔයාලට පුළුවන් SEO writing කරන්න වගේ ආටිකල් එකකට. ඒතොර මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඔයාලට images, video footages ඒ ඔක්කොම හදලා ඔයාට copy paste කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මේකේ තියෙන ආටිකල් එක අපිට AI එකෙන් generate කරලා දෙන ආටිකල් එක. එහෙනම් මේක ගැන අපි කතා කරමු අද වීඩියෝ එකෙන්. ඊට කලින් කියන්න ඕනවා channel එකට අලුත් කෙනෙක් නම් ඔයා channel එක subscribe කරලා bell icon එක click කරලා යන්න අමතක කරන්න එපා. මොකද මම වඩ වටින videos ගොඩක් මේ වෙනකොට අරන් ඇවිල්ලා තියෙනවා. AI වලින් film හදන විදිය, AI වලින් animation හදාගන්න විදිය, AI short හදන විදිය, blogger ගැන, blogger වලින් සල්ලි හොයාගන්න විදිය, ad networks ගැන, Xterra ගැන, Canva වගේ දේවල් ගැන, AI photo generate කරගන්න විදිය, AI සින්දු හදාගන්න විදිය, YouTube channel එකක් ගොඩ දාගන්න විදිය ගැන, affiliate marketing ගැන, Adobe stock photos ගැන, Pinterest ගැන වගේ ගොඩක් වටින videos ගොඩක් මම ඔයාලට ගෙනත් තියෙනවා. ඒ වගේම ඔයා trading කරගෙන නම් ඔයාලට අනිවාර්යයෙන්ම මම video series එකක් ගෙනත් තියෙනවා. smart money concept එක ගැන බලපු නැති කෙනෙක් ඉන්නවනම් අන්නේ video series එකක් බලන්න කියලා ඉල්ලනවා. මොකද ඔයා trading කරනවා, ඔයාට smart money concept එක හරියට ඉගෙන ගත්තොත් ඔයාට තනියම trading කරන තත්ත්වයට එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට A to Z මම මේකේ කියලා දීලා තියෙනවා. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අද අපි AI tool එක තමයි මෙන්න මේක SEO writing AI කියන්නේ. මම මේකට ගිහිල්ලා ඔයාගේ account එක login වෙන්න වගේ mail එක හරහා ඊට පස්සේ ඔයාලට මේක කරන්න බ්ලොග් දෙයක් නැහැ. හරිද? මේකේ humanizer tool එකකුත් තියෙනවා. හරිද? ඒකින්ද ඔයාලට මේකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට මේ ආටිකල් එක humanize කරගන්න පුළුවන්. one click blog post කියන එකෙන් මෙතනින් ඔයාලට එක ආටිකල් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් bulk article generation කියන එකෙන් ඔයාලට ආටිකල් ගොඩක් එකපාර හදාගන්න පුළුවන්. ආටිකල් 100ක් හදලා දෙනවා කියලා මේ මෙතන කියන්නේ. හරිද? අපි මේ one click blog post කියන ඉස්සෙල්ලා try කරලා එමු. ඒක ක්ලික් කරා ඔයාගේ keyword එක දුන්නා. keyword එක research කරන විදිහ මම ඊට කලින් කියලා දීලා තියෙනවා. ඒ විදිහට ඔයා keyword එක research කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් paste කරන්න විතරයි. මම දැනට මගේ title එක මම paste කරගන්නවා. ඊට පස්සේ මෙයා generate title කියන දුන්නාට පස්සේ ටයිටල් එකක් එයා වෙනමම ජෙනරේට් කරලා දෙනවා. හරිද? මම මේක තිබ්බ ටයිටල් එකේ ඉඳන්මයි ටයිටල් එකක් විදියට මම දුන්නේ. කීවර්ඩ් එකක් විදියට මේකයි මේ විදියට ආවේ. ඊට පස්සේ ඔයාලට මේ core settings කියන එක යටතේ වගේ language එක select කරන්න පුළුවන්. සිංහල language එකත් ඔයාලට අවශ්‍ය නම් මේකේ තියෙනවා. article type එක ඔයා මෙතනින් suggest කරලා දෙන්න ඕනේ. ඔයා කොහොම news channel එකද comparison site එකක්ද tutorial site එකක්ද වගේ ඒක ඔයා suggest කරලා දෙන්න ඕනේ ඔයාලට. ඔයා මෙන්න මේ AI එකට මම මෙතන දෙනවා how to guide කියන එක. ඊට පස්සේ article size එක මෙතනින් මම මෙතන large කියන එක දෙනවා. හරිද? ඔය එතකොට ඔයාලට පේනවා මෙතන 3600 5200 words පෙන්නනවා. ඔයාලට small කියන එක දුන්නොත් 600 1200 අතර තමයි ඔයාලට words එන්නේ. සාමාන්‍යයෙන් 3600 5200 අතර තියෙනවා කියන හොඳ article එකක්. ඊට පස්සේ මෙතනින් voice එක friendly voice එකද professional voice එකද කියන්නේ ඒක භාෂා විලාසය මොන විදිහටද යනවා. friendly මචං type එකකින් යනවද? ඒ කියන්නේ යාළුවෙක් විදිහට කතා කරනවද? professional විදිහට කතා කරනවා, informational විදිහට කියන්නේ විස්තරාත්මකව කතා කරනවද? අන්න ඒ වගේ තමයි මම මෙතන දෙන්න ඕනේ. මම මෙතන professional කියන එක දෙනවා. ඊට පස්සේ මම මෙතනින් ඔයාගේ අවශ්‍යම details මොනවද තියෙනවද කියලා අහනවා. එතනින් ඔයා කැමති විස්තර ටික දෙන්න. ඔයාගේ විස්තර ටික ආටිකල් එකට යටින් ඔයාගේ phone number එහෙම නැත්නම් emails වගේ address එක ඒ වගේ දේවල් add කරන්න ඕන නම් ඒකත් මෙතනින් දෙන්න. ඔයාට ඊට පස්සේ ඒ images ඕනද කියලා අහනවා. ඔයා yes කියන එක දීලා එතනට ඔයාට අවශ්‍ය images ප්‍රමාණය දෙන්න. image style එක දෙන්න. cartoon type එකද ඕනේ, cyberpunk විදිහට ඕනේ, photo එකක් විදිහට තමයි මම නම් දෙන්නේ. ඊට පස්සේ image size එක ඔයාලට තෝරන්න තියෙනවා. ඒ විදිහට image size එක තෝරලා additional instruction ඔයාලට අවශ්‍ය නම් දෙන්න. brand name එක additional instruction ඒවා ඔයාලට කැමති නම් දෙන්න. ඊට පස්සේ මේකට YouTube video එකක් add කරන්නද කියලා අහනවා. මම okay කියලා දෙනවා. ඊට පස්සේ මම මෙතන YouTube video එකක් මෙතනින් select කරනවා. ඊට පස්සේ මෙතන SEO keyword වලින් අහනවා. ඒක මම දැනට මගේ අරලා එහෙම තව පල්ලෙහාට යනවා. external link internal link ඔයාලට මෙතනින් link කරන්න පුළුවන්. internal link එකක් තියෙනවා ඔයාලට මෙතනින් දෙන්න පුළුවන්. external link තියෙනවා ඔයාලට මෙතනින් දෙන්න පුළුවන්. ඒත් එක්කම වගේ
ඒ විස්තර ටික දීලා මෙතනින් පල්ලෙහාට එන්න. හරි ඒ විස්තර ටික දීලා ඔයා මෙතනින් run කියන බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න එයාගේ ආටිකල් එක ජෙනරේට් කරලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව චූටි වෙලාවක් ගන්න ඕනේ එයා. ඒක අරගෙන ඔයාට ඔයාගේ ආටිකල් එක ජෙනරේට් කරලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ තව චූටි වැඩක් කරන්න තියෙනවා. ඒකත් අපි ඉස්සරහට කතා කරමු. මේක ජෙනරේට් වෙනකන් ඉස්සෙල්ලා ඉඳලා පස්සේ අපි ඒක කතා කරමු. හරි දැන් අපේ ආටිකල් එක ජෙනරේට් කරලා ඉවරයි. මෙයා ඊට පස්සේ මේක ක්ලික් කරලා ඔයාට බලන්න පුළුවන් ආටිකල් එක කොහොමද තියෙන්නේ කියලා. මේ ලස්සනට H1H2 ඔක්කොම දාලා මෙයා ලස්සනට ආටිකල් එක හදලා දීලා තියෙනවා. දැන් ඔයාට මේක අරගෙන ගිහලා කොපි කරලා පේස්ට් කරන්න විතරයි තියෙන්නේ. දැන් මේ මෙතන YouTube වීඩියෝ එකක් දීලා තියෙනවා. ඉමේජස් උත් මම 3ක් වගේ මට මතක විදිහට ඉමේජස් උත් මේ විදිහට අපිට දීලා තියෙනවා. දෙකයි මේ තුන්වෙනි ඉමේජස් එක. ඉමේජ් එක. හතරක් දීලා තියෙනවා මේ හතරවෙනි ඉමේජ් එක. ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ආටිකල් එක කිසිම අවුලක් නැතුව ජෙනරේට් කරගන්න මෙයාගෙන්. ඊට පස්සේ මේක කොපි කරලා ගන්න මේ ආටිකල් එක පිටින්ම. අරගෙන new tab එකක් මම අරගෙන ආයිත් ඒකෙම මේ humanizer tool කියන එකට යනවා. ඊට පස්සේ මම මෙතනින් paste කරගන්නවා මේගේ ආටිකල් එක. මේ ආටිකල් එක කොපි කරගත්තා. මෙතනින් SEO writing කියනට ආපහු ගිහිල්ලා ඒත් මම එතන ගිහිල්ලා පෙන්නන්නම්. මේ humanizer tool කියන එක ගන්නවා. අරගෙන මෙන්න මෙතනින් paste කරලා humanize කියන එක මෙතනින් දෙනවා. මෙතන චුටි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනින් එකපාර characters 3000යි humanize කරන්නේ. ඒක නිසා මම මෙතනින් FAQ ටික අයින් කරලා try එකක් දෙනවා. FAQ එක අපි වෙනම humanize කරමු. ඒත් වැඩි මම මෙතන how to avoid කියන තැනින් ඉඳන් එතනින් ඉඳන් try කරනවා. එතනත් වැඩි advanced asset allocation කියන එකේ ඉඳන් අයින් කරලා try එකක් දෙමු. මෙතන 583ක් දැන් පෙන්නනවා. ඊට පස්සේ humanize දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙතනින් පොඩි time එකක් ගන්නවා මෙයා. හරි මෙන්න මේ විදිහට මේක humanize කරලා දුන්නා. ඊට පස්සේ කරන් තියෙන්නේ මෙතනින් copy කරලා අපේ blog එකට ගිහිල්ලා මෙතනින් new post කියන එක දීලා මෙතනින් paste කරන්න විතරයි තියෙන්නේ. හරිද? ඔය මෙතන දැන් අය images ටික නම් add කරන්න වෙනවා. මොකද මේක humanize කරාට පස්සේ images ටික නැතුව ගිහලා දිනවා. images තිබ්බ තැනට add කරන්න ඕලා. ඒක පොඩ්ඩක් බලාගෙන කරන්න. හරිද? ඊට preview එක බලමු. ඔන්න ඔය විදිහට preview එක තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මෙතන තවත්ම ගේර කොටසක් dollar cost average එකේ ඉඳන් dollar cost average ultimate මෙතනට තියෙනවා. මේ portfolio rebalancing කියන තැන ඉඳන් මම ආයෙත් මෙහෙම copy කරගෙන මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් ආයෙත් humanize කියන එක දෙනවා. ඔයාලට නැත්තම් මෙහෙම කරන්න පුළුවන්. ඉස්සෙල්ලා වගේ අර original අපේ AI එකෙන් generate කරපු එක අරගෙන copy කරලා අරන් මෙතනින් copy කරලා මෙතනින් සම්පූර්ණ එකම paste කරගන්න. එතකොට ඔයාගේ images ටිකත් එක්ක මේකට එනවා. හරිද? මේ images ටිකත් එක්ක එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ humanizer එකෙන් මේ humanize කරලා ඒ තැන් වලට මේක replace කරන්න. ඒක ලේසි ඔයාලට. මෙතන මේව copy කරලා මෙතෙන්ට ගිහිල්ලා මගේ මේ දෙවෙනි කොටස නිසා දෙවෙනි කොටස තිබ්බේ global asset dollar cost average කියන තිබුණේ. portfolio rebalancing කියන එක දැන් dollar cost average කියනන් පස්සේ මේක පටන් ගන්න තියෙන්නේ. මේකේ තිබිලා තියෙන්නේ portfolio practical guide. මෙතනින් ඉඳන් තමයි අපිට copy paste කරන්න තියෙන්නේ. මෙතනින් copy කරලා මෙන්න මෙතන ඉඳන් rebalance adjusting the asset allocation කියන තැනට එනකම් මම මෙතනින් copy කරගන්නවා. මෙතනින් control X ඔයාලා බැරි වෙන්නේ copy කරලා paste කරගන්නවා මෙන්න මේ විදිහට. හරි. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ කිසිම ගැටලුවක් නැතුව මේකේ humanize විදිහට වගේ ආටිකල් එක paste කරගන්න. මේක මේ විදිහට දුන්නා. ඊළඟ එකත් resize කරගෙන තවත් image එකක් තිබ්බම මතකයි. මෙතන මේ image එක copy කරා text different rebalance techniques. මෙතන edit full screen කියලා මේ මෙතන පෙන්වන්නේ view original කියලා අන්නේ පෙන්වන්නේ image එක තියෙන්න ඕනේ තැන තමයි. හරිද? ඊට පස්සේ මේක මට අවශ්‍ය විදිහට resize කරගන්නවා. මේක resize කරගෙන ඊළඟ image එකක් බලනවා. මෙතන ඊළඟට copy image කියන එක දීලා මම මෙතෙන්ට යනවා. ඊළඟ බලනවා ඒකේ කොතනද තියෙන්නේ කියලා. අය image එක මෙන්න මේ විදිහට paste කරගන්නවා. paste කරලා මට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපේ මේ ආටිකල් අපිට publish කරන්න වෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් preview එක බලනවා. preview එක බලලා මෙදින title එක අපි දාලා නැහැ. මෙන්න මේක තමයි title එක. ඉතින් මේ title එක copy කරලා අරන් මෙතනින් paste කොමත් කරලා ඊට පස්සේ ඉතින් publish කරන්න තියෙන මේ permanent internal link external link ටික ඔයාලට කැමති නම් දාගන්න. කැමති නම් අනිවාර්යයෙන්ම දාන්න ඒවා. ඉතුරු ඒවා ටික මම කියලා තියෙනවා. මම අද කියලා දෙනවා ගියේ humanize කරලා ආටිකල් එක පාරින්ම දාගන්න පුළුවන් තරක් ගැන තමයි මම කතා කරන්නේ. එහෙනම් අද කතාව එච්චරයි. එහෙනම් අපි අනිත් දවස් වීඩියෝෙන් හම්බ වෙනකන් අද වීඩියෝෙන් සමු ගන්න. එතන වලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.